ඔන්න එදා බටර් කේක් එකෙන් බ්ලැක් ලයින් කේක් එකක් හැදුවා වගේ අද හැදුවා බටර් කේක් එකෙන්ම සීබ්‍රා කේක් එකක්. හැමදාම කන ප්ලේන් බටර් කේක් එකට තවත් පුංචි වෙනසක්. එච්චර අමාරු නැහැ. ඔයා කිලෝ එකේ බටර් කේක් එකක් හදාගන්න විදිහට සේරම ටික හදාගෙන ඒ කිලෝ එකේ බටර් කේක් මිශ්‍රණය ග්‍රෑම් 500 වෙනම භාජන දෙකකට වෙන් කරගන්න. වෙන් කරගෙන මම නම් මේකට පාවිච්චි කරේ කොකෝ පවුඩර්. මේ වීඩියෝ එකේ පේන විදිහට එක භාජනයකට කොකෝ පවුඩර් තේ හැඳි දෙකක් වගේ මිශ්‍ර කරා. ඒක Tamanට කැමති කලර් එකක් කරගන්න පුළුවන්. ඩාර්ක් කරගන්න ඕන නම් තව කොකෝ පවුඩර් එකක් වැඩිපුර දාන්න. හැබැයි චුට්ටක් තිත්ත වෙයි. ඒ හින්දා බලලා කොකෝ පවුඩර් ප්‍රමාණය වැඩි කරගන්න. අනිත් එකට මම නෝමල් බටර් කේක් කලර් එකම තියාගත්තා. ඔයාට ඕන මේකට Taman කැමති කලර්ස් දෙකකින් හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එකේ විදිහට කේක් පැටියට කේක් බැටර් එක වක් කරගන්න මෙන්න මෙහෙම මාරුවෙන් මාරුවට මිශ්‍ර නොවන විදිහට. ඊට පස්සේ තියෙන්නේ බටර් කේක් එක පුච්චන වෙලාවටම oven එකේ බේක් කරගන්න එක. මේකත් ඉතින් මං හැදුවේ ෆස්ට් ටයිම්. මොකද මං හැම වෙලේම චොක්ලට් කේක් මනේ හදන්නේ. මේකත් මං අහම්බෙන් වීඩියෝ එකක් දැක්ක හින්දා try කරා. හරි ගියා. ඉවසිල්ලක් නැතුව හිටියේ oven එකෙන් කේක් එක පිච්චිලා ඉවරනකම්. කේක් එක බේක් වුණ ගමන් එළියට අරගෙන දඩ බිඩිය ලහි ලහියේ කැපුවා. මෙන්න ලස්සනට මෝස්තරේ තියෙනවා. සීබ්‍රා ඉරි වගේමයි. ඔයත් try කරන්න.